හරිද? පැකිලෙන්න පටන් ගමු. අයිබෝන් සුබ දැසනක්. මම නාලක මුතු. මම ප්‍රොෆෙෂනල් ටුවර් ගයිඩ් කෙනෙක් අනුරාධපුර. ඒතර අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ දකුණු ආසියාවේ තියෙන විශාලම පොකුණ. අපි මේකට කියන්නේ ඇත් පොකුණ. ඇත් පොකුණ කියලා කිව්ව ගමන් කස්ටියගේ පොඩි අදහසකුත් ඇති මේක මේ ඇත්තු එහෙම නෑ උදු කියලා. මේක ඇත්තු නන් ආවල නෑ. මේකට ඇත් පොකුණ කියන්නේ because of the size විශාලයි. නමුත් අපිට හම්බෙලා තියෙන එවිඩන්ස් එල්ලිපි වල මේ පොකුණ හඳුන්වලා තියෙන්නේ මාස් පොත පොකුණ කියලා. නමුත් දැන් අපි කියන්නේ ඇත් පොකුණ කියලා විශාලයි. මේකේ දිග මීටර 159යි, පළල මීටර 52යි, ගැඹුර මීටර 10යි. වපසරි අක්කර 2යි, ඔලිම්පික් තටාක 6ක ධාරිතාවයේ තියෙනවා දකුණු ආසියාවේ තියෙන විශාලම පොකුණ. මේක ඉදිවෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. අපිට තියෙන එවිඩන්ස් එක මේ අබේගිරිය මූලික කරගෙන ස්වාමීන් වහන්සේලා 5000ක් වැඩ වාසය කරනවා. අන්න එයාලගේ ජල අවශ්‍යතාව සඳහා ඉදි කරලා තියෙනවා. ඒතර මේ අබේගිරිය මොනෙස්ට්‍රි එකේ මේ ආරාම සංකීර්ණේ විතරක් පෞරාණික පොකුණු 64ක් තියෙනවා. ඒතර මේක තමයි ලොකුම පොකුණ. ඒතර මේකට ජලේන මාර්ග කීපයක් තියෙනවා. දැන් අද අපි ඇත්තටම මේ වාසනාවන්ත වෙන්න ඕනේ පේනවා මේ වතුර පිරීලා තියෙන. මේකේ අදටත් මේකේ ටනල්ස් වැඩ. දැන් අපිට ටනල්ස් ටික බලා ගන්න විදියක් නැහැ. මේකේ වතුර කටමට්ටමටම පිරීලා තියෙන නිසා වතුර අඩු වෙන වෙලාවට අපිට මෙතන තියෙනවා ටනල්ස් බලා ගන්න පුළුවන්. ඒතර මේකට වතුර එන්නේ මේ පැත්තෙන් එන්නේ පෙරිමියම් කොළඹ වැවෙන්. අර පැත්තෙන් එන්නේ බණ්ඩාර මහ බුලම් කොළඹ වැවෙන්. වැව් දෙකකින් වතුර. දැන් මම කිව්වා පොකුණ ඉදි වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. ඒතර ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඒ හදපු ටනල්ස් අදටත් සක්‍රියව වැඩ අදටත් වතුරේ. ඒතර හිතන්න කොහොමද අපේ වාර්තාක්ෂය කියලා. දැන් ඔයාලා අහලා ඇති ධාතුසේන රජතුමා හදනවා කලාව. දේවානම් පිටිස්ස රජතුමා හදනවා තිසාල. කලාවේ ඉඳලා තිසාලේවට වතුර එනවා යෝධයල හරහා සතකුම් 56ක් දුරට පළවෙනි සතකුම් 16 තියෙන සතකුම්ක රංගන් 6ක බැස්ම. සීගිරිය ගලෙන් හදපු ජලමල් අදටත් කැරකෙනවා. ඒතර අතීතයේ අප සතු ඉතාම දියුණු වාරිතාක්ෂණ පද්ධතියක් තිබිලා තියෙනවා. ඒතර මහ විහාරයේ තිබෙ තේරවාදී බුදුදහම අබේගිරියේ තිබෙ තේරවාද මහායාන කවලම් වෙච්ච වෛතුල්‍යවාදයේ ඒතර අතීත ලෝකයේ තිබ්බ දියුණු විශ්වවිද්‍යාලයක් තමයි අබේගිරිය කියලා කියන්නේ. දැන් අද අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් අපි විශ්වවිද්‍යාල පද්ධතිය තුල තියෙනනේ ෆැකල්ටි. අතීතයේ මේ අබේගිරියේ තිබ්බ ෆැකල්ටි. හැබැයි මේකේ තිබ්බ ෆැකල්ටි වෙනුවට මේකේ මූල හතරක් තිබ්බා. උත්තර මූලේ, මහනෙත්පා මූල, කපාර මූල, වහදු මූල. ඒතර අතීත ලෝකයේ තිබ්බ දියුණු විශ්වවිද්‍යාලයක් තමයි අබේගිරිය කියන්නේ. අර ඉන්දියාවේ තිබ්බ නාලන්දා විශ්වවිද්‍යාලයටත් එහා ගිහින්. ඒතර අර තියෙන උත්තර මූලේ. ඔක ඇතුලේ තියෙනවා ඉතාම දියුණු වැසිකිලි කැසිකිලි පද්ධතියක්. ලංකාවේ පළවෙනි අධ්‍යාපන මධ්‍යස්ථාන පිරිවන්, ධාතු වන්දනා කරපු කුටි, බුදුදාස රජතුමා හදපු ආයුර්වේද හොස්පිටල් තියෙනවා බලන්න පුළුවන්, බෙහෙත්තුරු තියෙනවා බලන්න පුළුවන්. මේ මෑතකදී කැණීම් කරලා යකඩෙන් හදපු කතුරු ප්ලේට් පවා හම්බුණා. ඒ කියන්නේ අතීතයේ මේ සල්ලි කර්ම පවා කරලා තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා අපිට හම්බෙලා තියෙනවා එවිඩන්ස් 3rd AD ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ හදපු හාමුදුරුවෝ 5000කට ශරීර සුවතා කරන්න හදපු ජිම් හතරක් තියෙනවා. ඔය ජිම් කිව්වම ඔයාලා හිතන්නේ නැති මේ බයිසිකල් පැදලා බර උස්සන ජිම් තමයි මෙහි තියෙන්නේ. හාමුදුරන්ට බයිසිකල් පැදීම බර ඉස්සීම අකපයි. මේකේ තියෙන එහෙම එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ ඔයාලා අහලා ඇති උණුදිය ඉස්නන ඔය ස්ටීම් බාත් සෝන කියන්නේ අන්න එහෙම කන්සෙප්ට් එකක්. ඒතර මේකේ වැසිකිලි කැසිකිලි පද්ධතිය ගැන කතා කරොත් ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අතීතයේ හිටපු රජවරු කොච්චර පරිසරයට ආදරය කරාද කියලා. දැන් අද අපි සාමාන්‍යයෙන් අපි අපේ ගෙවල් වල කරන්නේ টয়ලට් එකක් හදනවා, වලක් කපනවා, අපද්‍රව්‍ය වලට බැහැර කරනවා. හැබැයි මේ වටපිටාවේ තියෙන වැසිකිලි කැසිකිලි තියෙන එහෙම නෙමෙයි. මෙහි තියෙන වැසිකිලි කැසිකිලි තියෙන්නේ අඩි 12ක් විතර උස මැටි බඳුන් අරගෙන මැටි බඳුන යට සියුම් සිදුරු කරලා මැටි බඳුන ඇතුළට පුරවලා තියෙනවා පළවෙනි ලේයර් එකට වැලි, දෙවෙනි ලේයර් එකට පිරිවානගල්, තුන්වෙනි ලේයර් එකට අඟුරු පුරවලා මේ මැටි මුට්ටිය තමයි උස්සන් ගිහින් වලෙන් තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා බැහැර කරන අපද්‍රව්‍ය මැටි මුට්ටියට වැටුනහම මේ අපද්‍රව්‍ය වල විස බීජ තියෙනවා. ඒ විස බීජ අර මැටි මුට්ටියේ තියෙන අඟුරු වලින් ඒවා දහනය කරනවා. මොකද අඟුරු කියලා කියන්නේ ඇන්ටිබයොටික් එක. ඒකෙන් දහනය කරලා ඉවර වෙලා ඉතිරි ටික අඟුරු තිරිවාන වැලි හරහා ෆිල්ටර් කරලා යට තියෙන සිදුරු හරහා මහ පොළොට මුදා හැරලා තියෙන හිත කරවතු. ඒතර ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ, ඒ කියන්නේ 77 89 පළවෙනි සියවසේ වට්ටගාමිනී අබේ වලගම්බා රජතුමා අබේගිරි ඉදිකර. වලගම්බා රජතුමාට සිදු වෙනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ සොලි ආක්‍රමණ වලට මුහුණ දෙන්න. සොලින්ගේ බලය වැඩි, රජතුමාගේ බලය අඩු, රජතුමා පලා යනවා අබේගිරි ස්තූපේ ගාවින්. ඒතර අබේගිරි ස්තූපේ හදලා තිබ්බේ නැහැ. ඒතර ඔතන හිටියේ ගිරි නිකාන්තේ. ওই ගිරි නිකාන්තයා රජතුමා උතනින් පලා යද්දී සොලින්ට ඔට්ටුවක් දෙන ශෛලියෙන් ශබ්ද නගල කෑ ගහනවා මහා කළු සිංහලයා පැනලා යනවා කියන. ওই මහා කළු සිංහලයා කියලා කියන්නේ වලගම්බා රජතුමා. එයාට කියන තව නමක් තියෙනවා වට්ටගාමිනී අබය. ওই වලගම්බා කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ රුවන්වැලිසෑය හදපු දුටු ගැමුණු රජතුමාගේ සහෝදරයා සබ්දාතිස්ස රජතුමාගේ බාලම පුතා තමයි වලගම්බා කියලා කියන්නේ. වලගම්බා රජතුමා උතනින් පලා යනවා රුහුණට. ගිහිලා අවුරුදු 14යි මාස 6ක් සැඟවිලා ඉඳලා නැවත සේනාව එක්සේසත් කරන් අනුරාධපුරයට ඇවිල්ලා සොලින්ම යුද අතින් පරාජය කරනවා. පරාජය කරලා ඉවර වෙලා ඔය මහා කළු සිංහලයා පැනලා යනවා කිව්ව ගිරි නිගණ්ඨයාගේ ගිරි ආරාමේ කඩලා ඔන්න ඔතන තමයි ස්තූපේ ගොඩනගන්නේ.
මම අර ඉස්සලත් ඔයාලට කිව්වා වලගම්බා රජතුමාට කියන තව නමක් තමයි වට්ටගාමිනී අබය. රජතුමාගේ නමේ අබය කෑල්ලයි ඔතන හිටපු ගිරි නිගණ්ඨයාගේ ගිරි කෑල්ලයි එකතු කරලා තමයි ওই ස්තූපය අබය ගිරිය කියලා නම් කරලා තියෙන්නේ. ඒතර අබේගිරිය හදලා තියෙන්නේ. අබේගිරිය හදලා තියෙන විදිය තමයි වැදගත්. අබේගිරිය හදලා තියෙන්නේ ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ නිර්මාණය කරපු සිරිපතුල් දෙකක් උඩ. රත්තරණින් ගවයෙක් හදලා ගවයාගේ කුස පළල කුස ඇතුළට අපේ බුදුහාමුදුරු දානේ වළඳපු පාත්‍ර ධාතු තැන්පත් කරලා තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සීවසේ වට්ටගාමිනී අබේ වලගම්බා රජතුමා අබේගිරිය ඉදි කරන්නේ. ඒතකොට ලංකාරාමයේ ඉදි කරන්නේත් වලගම්බා රජතුමා, මේවා ඉදි වෙන්නේත් වලගම්බා රජතුමාගේ පාලන කාලේ. ඊට පස්සේ ආපු විවිධ රජවරු මේවට එකතු කිරීම කරලා තියෙනවා. පැහැදිලිද? රයිට් වෙනවා සරලයි.